ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා කුක්විත් නදීෂාක් එකතු වෙලා ඉන්නවාලව වෙනස් විදිහේ කෑම බීම වලට කැමති ඔයාලා වෙනුවෙන් තමයි ඕන අදත් රෙසිපි එක අරගෙන ආවේ. අද මම ඔයාලත් එක්ක හදන්න ලෑස්ති වෙලා ඉන්නේ ස්පයිසි රයිස් එකක්. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම මේ රෙසිපි එකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. ඒ වගේම අවශ්‍ය කරන දේවල් වෙනදා වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව ඉක්මනටම බත් එක හදන්න පටන් ගමු. අපි මුලින්ම මසාලා පවුඩර් එක හදාගනිමු. ඉතින් ඇත්තටම මේකට විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් එදිනෙදා කුස්සියේ පාවිච්චි කරන කුළු බඩු වර්ග තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොත්තමල්ලි ඒ වගේම සූදුරු ඒ වගේම මහතුරු ටික මම ඕන්න මුලින්ම තාච්චියට දාගන්නවා. ඒ වගේම ගම්මිරිස් ඇටි ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. දැන් මේක අඩු ගින්දරේ අපි විනාඩි 2ක් විතර මේ විදිහට බැද ගන්න ඕනේ. මතක ඇතුව ලිපේ ගින්දර ගොඩක්ම අඩුවෙන් තියාගන්න. මේක ටිකක් බැදීගෙන එනකොට එනසල් කරාඹු නැටි කුරුඳු පොතු ඒ වගේම වියලි මිරිස් කරල් ඒ වගේම බේ ලීෆ් කොළ දෙක තුනකුත් මම මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේකත් තවත් විනාඩියක් විතර ගොඩාක් අඩු ගින්දරේ බැද ගන්න. දැන් මේක ඔයාලට පහසු විදිහට වංගෙඩියකින් හරි ග්‍රයින්ඩර් එකක් පාවිච්චි කරලා හරි හොඳට පවුඩර් එකක් වෙනකන් මේ විදිහට අඹර ගන්න. ඊළඟට මම මෙතන කීරි සම්බා අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට කැමති ඕනිම හාල් වර්ගයක් සාමාන්‍යයෙන් කහ බතක් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදන්න පාවිච්චි කරන කැමති ඕනිම හාල් වර්ගයකින් මේක හදන්න පුළුවන්. ඉතින් හාල් ටික හොඳට සෝදලා මෙතන අරගෙන තියෙන්නේ. බත් එකේ රස වැඩි කරගන්න මම බටර් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ වෙනුවට තෙල් ටිකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ලුණු ටිකක් වැඩිපුර මේ විදිහට පුංචියට කපලා අරගෙන තියෙනවා. ඉතින් මේක අපි මුලින්ම බැද ගන්න ඕනේ. මේක ටිකක් බැදීගෙන එනකොට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් මම දාගන්නවා. ඊළඟට පුංචියට කපාගත්ත තක්කාලි ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට ලිපේ ගින්දර අඩු කරගෙන අපි අවශ්‍ය අනිකුත් දේවල් එකතු කරගමු. මුලින්ම අපි මිරිස් කුඩු ටිකක් ඒ වගේම කහ කුඩු ඒ වගේම විශේෂයෙන්ම මේ තියෙන බැදපු තුන පහ ටිකක් ඒ විතරක් නෙවෙයි අමු තුන පහත් පොඩි ප්‍රමාණයක් මම දාගන්නවා. ඊළඟට අපි මුලින්ම හදාගත්ත මසාලා පවුඩර් එක තමයි මේ එකතු කරගන්නේ. ඉතින් මේකෙන් ටිකක් වැඩිපුර දාගන්න ඕනේ. එතකොට තමයි බත් එක ගොඩක් රසට සුවඳට තියෙන්නේ. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මේක හොඳට කලවම් කරගන්න. ඒ වගේම මතක තියාගන්න අපි මසාලා පවුඩර් එකට ගම්මිරිස් ඇට වගේම වියලි මිරිස් කරලුත් පාවිච්චි කරපු නිසා මිරිස් කුඩු ටිකක් දාගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් මිරිස් කුඩු එකතු කරගන්න. තුන පහ දාගත්තට පස්සේ ගොඩක් වෙලා ලිපේ තියාගන්න එපා. මේක පිච්චෙන්න දෙන්නේ නැතුව ඉක්මනටම අපි හාල් ටිකත් එකතු කරගන්න ඕනේ. ඊළඟට බතට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා ලුණු එකතු කරගන්න. හාල් ටික දාගත්ත ගමන්ම වතුර දාගන්න එපා. මේ විදිහට පොඩ්ඩක් විනාඩි 2-3ක් ඔයාලා හොඳට මේ විදිහට කලවම් කරගන්න. බත් එකේ සුවඳ වැඩි කරගන්න මම ටිකක් ලොකු සේර කෑල්ලක් අරගෙන තියෙනවා. ඒ වගේම කරපිංච රම්පෙත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. හාල් ටික පිච්චෙන්න දෙන්නේ නැතුව තවත් මේ විදිහට අඩු ගින්දරේ විනාඩි කිහිපයක් හොඳට බැද ගන්න ඕනේ. ඊළඟට ඔන්න බත් එකේ රස ගොඩාක් වැඩි කරගන්න මම පොල් කිරි ටිකක් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම මේකත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා පොල් කිරි ටිකක් වැඩිපුර පාවිච්චි කරොත් බත් එකේ රස ගොඩක් වැඩි. මම සාමාන්‍යයෙන් කප් 4න් 3ක් වගේ ප්‍රමාණයක් තමයි පොල් කිරි දාගත්තේ. මොකද හාල් පොඩි ප්‍රමාණයක් අරගෙන තියෙන නිසා. ඊළඟට මේකත් හොඳට කලවම් කරගත්තාට පස්සේ බතට අවශ්‍ය වතුර ප්‍රමාණය තියාගන්න. ඉතින් ඔයාලා දන්නවා අපි පාවිච්චි කරන හාල් වර්ගය අනුව අවශ්‍ය වතුර ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක ටිකක් තෙත ගතියට සාමාන්‍යයෙන් බිරියානි එකක් වගේ ප්‍රමාණයට තමයි හදාගන්නේ. ඒ නිසා වතුර අවශ්‍ය ප්‍රමාණයට හොඳට තියාගන්න. ඒ වගේම වතුර ටික දාගත්තට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම රස බලලා අවශ්‍ය නම් තව ලුණු ටිකක් දාගන්න. මොකද ලුණු හොඳට අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනේ. එතකොට තමයි බත් එකේ නියම රස තියෙන්නේ. බතට අවශ්‍ය ප්‍රමාණයට හොඳට වතුර තියාගත්තට පස්සේ බත් එක උයා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් නම් ඔයාලට පේනවා ඇති බත් එක හොඳට ඉදිලා තියෙන්නේ. හැබැයි තෙත ගතිය හොඳටම හිඳිලා නැහැ. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් මේ විදිහට හොඳට මේක කලවම් කරගෙන ලිපේ ගින්දර අඩුම කරලා තව පුංචි වෙලාවක් විනාඩියක් දෙකක් වගේ ලිපේ තියාගන්නවා. දැන් ඔන්න ඔයාලට පේනවා ඇති
මේක අපි සාමාන්‍යයෙන් හදන සුදු බත් එකකට වැඩිය ටිකක් තෙත ගතියක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. මොකද අපි හදන සුදු බත් එකක් වගේ බත්තට වෙන වෙනම හිටින විදිහට නෙවෙයි මේක හදාගන්නේ. සාමාන්‍යයෙන් බිරියානි එකක් වගේ ටිකක් තෙත ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ වෙනකොට නම් බත් එක මාරම සුවඳයි. අපි එකතු කරගත්ත කුණු බඩු වල සුවඳ, පොල් කිරි, බටර් මේ ඔක්කොම එකතු වුණාම හරිම සුවඳයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මම හිතනවා මේ බත් එකට නම් ගොඩාක් කැමති වෙයි කියලා. ඉතින් අනිවාර්යෙන්ම හදලා බලන්න. ඉතින් ඔයාලා කැමති විදිහට මේක පිළිගන්නවන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් බැදගත්ත ලුණු ටිකක්, කජු, ප්ලම්ස් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට රට කජු ටිකක් එක්ක පාස්ලි වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට මේක පිළිගන්නවන්න තමයි තියෙන්නේ. ඔයාලට එක ව්‍යංජනයක් එක්ක වුණත් උන්න හදිසියකට හදාගන්න පුළුවන් විදිහේ බත් එකක් තමයි අද හදන හැටි කියලා දුන්නේ. මම හිතනවා ඔයාලා මේ වගේ රෙසිපි එකකටත් ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් එහෙමනම් ඔයාලත් මේක හදලා බලන්න. එහෙමනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.